අපිසෝටක YouTube channel එකට ඔයාලව ආදරේ කරගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ ඔයාගේ චූටි බබාටද ගෙදරදීම හදලා දෙන්න පුළුවන් පෝෂණ ගුණයෙන් රසයෙන් වැඩි බනනා ස්මූති එකක්. ඉතින් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. ඔයාගේ බබාටත් මේක හදලා දෙන්න. මේකට අපිට ඕන වෙනවා රට කජු ටිකක්, රටින්ති, ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාගේ බබා කන්න කැමති ඕනම කෙසෙල් జాතියක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අවුරුද්දකට අඩු බබෙක්ට නම් අපිට ෆ්‍රෙෂ් මිල්ක් දෙන්න බෑ. ඒ නිසා ඔයාට ඔයාගේ බබා කන යෝගට් එකක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සල්ලාම මම කෙසෙල් ගෙඩි දෙක මේ විදිහට කපා ගන්නවා. ඉතින් ඔයා ආනමාළු කෝලි කුට්ටු වගේ ගන්න ඕන එක කෙසෙල් ගෙඩියක් ඇති. මේක මම හදාගන්නේ මගේ බබාට ඇති වෙන්න විතරයි. ඉතින් මම මේ ටික කපලා බෙන්ඩර් එකට දාලා රට කජුයි රටින්දි ඔක්කොම දාලා මේක බෙන්ඩර් එකට ගන්න. මේකට සීනි එකක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද රටින්දි වල සීනි රස පැණි රස තියෙන නිසා. ඉතින් අපි කොහොමත් චුටි බබාලට වැඩි පැණි රස ಜಾති සීනි ಜಾති දෙන්නේ නැහැනේ. ඉතින් ඔයාලට මේක රටින්දි ටිකක් වැඩි කරලා හදාගන්න පුළුවන්. මේක චුටි බබාලට විතරක් නෙවෙයි ලොකු අයටත් බොන්න පුළුවන්. ඉතින් උදේම මේ වගේ බනානා ස්මූති එකක් හදලා බොන්න තියෙනවා නම් ඇත්තටම ලොකු අයටත් ගොඩක් ගුණයි. ඉතින් මම මේක මගේ සූටික්කි බොන ජූස් කප් එකකට දාගත්තා. ඉතින් දැන් මම මේක මෙන්න මේ විදිහට වටයකුත් දාලා සූටික්කිට දෙන්න තමයි හදන්නේ. ඉතින් මේක ගොඩක් උකුත් නැති පියක් නැති ජූස් එකක් තමයි මම හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ පපාටත් මේක හදලා දීලා බලන්න. ඉතින් වීඩියෝ එක හොඳයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ආයෙත් ලස්සන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අතට ගිහින් එන්න.